ස්මාර්ට් වොච් එක. අපි ඉතින් ස්මාර්ට් වොච් එක අන්බොක්ස් කරන වීඩියෝ එකක් තමයි ගෙනාවේ. ඉතින් අපි මේක ස්මාර්ට් වොච් එක ගෙන අන්බොක්ස් කරගමු. අපි මේකේ මේ මිල ගණන් ගත්තේ තැනයි අන්තිම වීඩියෝ එකේ අන්තිමේදී මම කියන්න. අපි මේක මුලින්ම අපිට මේක ඉස්සරහ ඔරලෝසුවේ ෆොටෝ එකක් බලගත්ත හැකි. ඊට පස්සේ අපිට මෙතන වයර්ලස් චාර්ජින් කියලා බලාගත්ත හැකි. දැන් මේක ඕපන් කරගමු. ඔන්න විදිහට තමයි ඉතින් අපිට ඕපන් කරගත්තාම තියෙන්නේ. අපිට ඉතින් මෙතන ස්මාර්ට් වොච් එකේ යූසර් මැනුවල් එකක් තියෙනවා. ඉතින් ස්මාර්ට් වොච් එකේ යූසර් මැනුවල් එක අපි ඉතින් මේක පැත්තකින් තියාගමු. ඊට පස්සේ අපිට මෙතන ඇවිල්ලා තියෙනවා අපිට ඔරලෝසුව අතේ බඳින්න හොඳ පටියක් ඇවිල්ලා තියෙනවා. මේක මේ හොඳ රබර් පටියක් අතේට ඕන වෙලාවක දාගෙන අපිට මේ ඔරලෝසුව පහසුවෙන් ඕන වෙලාවක දාගෙන ඉඳ හැකි. අපිට මේක රබර් පටියක්. ඊට පස්සේ ඔන්න අපිට ඇවිල්ලා තියෙනවා මේක චාර්ජ් කරන චාර්ජරි. ඉතින් අපිට ඉතින් චාර්ජ් කරන චාර්ජරි ඉතින් චාර්ජරි පැත්තකින් තියාගමු. ඊට පස්සේ ඔන්න අපිට අන්තිමේදී තියෙනවා අපේ ස්මාර්ට් වොච් එක මේ තියෙන්නේ. දැන් කොලයක් තියෙනවා ඒක කලවල දාගමු. අපිට මෙන්න මේ විදිහට තියෙන ස්මාර්ට් වොච් එක ඉතින් අපිට මේක ස්මාර්ට් වොච් එකේ මුලින් මෙතනින් බලාගත්ත හැකි. අපිට පවර් බටන් එක බලාගත්ත හැකි. ඊට පස්සේ මෙතන අපිට චාර්ජ් කරන පෝට් එක බලාගත්ත හැකි. අපි ඉතින් ස්මාර්ට් වොච් එක දැන් ඔන් කරගමු. මේ විදිහට අපිට ඉතින් පේන ඔන් වෙනවා. මේ විදිහට අපිට ඉතින් ස්මාර්ට් වොච් එක තියෙනවා. අපිට ඉතින් මේ ස්මාර්ට් වොච් එකේ අපිට මේක මිනිමල් ස්ටයිල් 6ක් බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපිට ඉතින් මේකේ ස්මාර්ට් වොච් එකේ අපිට සෙටින් ඇප් එක බලාගත්ත හැකි. ඊට පස්සේ අපිට කැල්කියුලේටර් එක බලාගත්ත හැකි. කැල්කියුලේටර් එක බලාගත්ත හැකි. ඊට පස්සේ අපිට මේකේ වෙලාව හදාගන්නයි අපිට ඩේට් එක හදාගන්නයි මේකට යන්න ඕනේ. අපිට ඉතින් මේකේ ඩේට් එක හදාගත්ත හැකි මෙතනින්. ඊට අපිට මෙතනින් ටයිම් එක හදාගත්ත හැකි. ඊට පස්සේ අපිට මේකෙන් ලැන්ග්වේජ් එක හදාගත්ත හැකි. මේක ඉතින් ස්නේක් ගේම් එකක් තියෙනවා. එනවනේ ඉතින් මේ ස්මාර්ට් වොච් එක මම ඉතින් ගත්තේ ඩරාස් එකකින්. මේකේ ප්‍රයිස් එක උනේ 1400යි. සුපිරිම ස්මාර්ට් වොච් අපිට මේ පටි ගත්තොත් එහෙම මේක අපේ ඕන වෙලාවක බඳගෙන ඉඳත හැකි. ඒක සුපිරිම ස්මාර්ට් වොච් එක. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. ඔයගලන්ට සුබ දවසක්.